කොහොමද? හොඳින් ඉන්නවද? අද අපි යන්න හදන්නේ මගේ හේනට. මම අලුතෙන් හේනක් හදන සුද්ධ වෙලා. අපි ඒක බලන්න යමු. යා. මේ තමයි යාළුවනේ මගේ හේන. දැන් ටික දවසක් වෙනවා හදලා මම සුද්ධ කරලා රන් ඉවරයි. තව වැඩ ටිකක් තියෙනවා. මේ තමයි යාළුවනේ මම මිරිස් පාත්‍යද. මිරිස් තමයි මේකේ හිටවන හිතන්නේ. ඔයාලට කමෙන්ට් එකක් දාගෙන යන්න මේක මිරිස් හදනවද නැද්ද කියලා. ඒ තමයි මගේ මිරිස් පාත්‍ය. ඔයාලට පේනවද මිරිස් චූටි චූටි පැලවිලා තියෙනවා. පාත්‍ය. මගේ හේන. අපි චුට්ටක් ඉස්සරහට යමු. මෙන්න උතරම මම පොඩි පැලකුත් ගන්න හිතාගෙන ඉන්නවා. අන්න බෙන්ටුට ළඟට. මෙන්න මේක පැලක් ගන්න මම හිතාගෙන ඉන්නවා. මම සාරිත් අහුරලා තියන්නේ පාර යන කට්ටියට පේන නිසා. අපි චුට්ටක් වටේ ඇවිදිමු. එහා දෙමෙත් පේන කුරුම්බ වල්ලකුත් සුපිරි. ට පේනවා ඇති. පේනවා ඇතිනේ. අද නම් ඔහි කලුවකුත් tie චූටි. ඔහිත් දන්නේ. තානකි. තමන් මේක වටේට ඉරුඟු ගස් ටිකක් හිටවන්න හිතන් ඉන්නේ. ඉරුඟු ගස් ටික වටේට හිටවලා මැද තමයි මේ මිරිස් ඉඳන්. මම මේ ගහලා තියෙන සාරි පේනවද? ඉතින් මම පොඩි වැටක වගේ ගහලා තියෙන්නේ. අන්න ඒ වැටෙම ඉඳන් පොළොම්. කොහොමද? හොඳද මගේ වැඩේ? ලස්සනට තියෙනුනේ සාරි ටික. තියෙනුනේ. මම පොඩි ටකයකුත් ගැහුවා. සද්ද නැහැ ඒකේ. ටකයක් ගහන්න ඕන හොඳ එක. තාම මේ මිරිස් පැල හැදෙන්න ඔයාලා කොච්චර කාලයක් විතර යයි කියලා හිතනවද? ඔයාලා යන කාලයක් දන්නව නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ පුංචි හේනක් බලන්න යන්න. මම තව චූටි හේනක් හදලා තියෙනවා. ඒක බලන්න යන්න. දැන් මගේ චූටි හේන. ඉඟුරු ගස් ටිකක් තියෙනවා. ඉඟුරු ගස් ටිකක් හිටවලා තියෙන්නේ. විතර ලොක් කරිවිල වෙලකුත් තියෙනවා. මේ තමයි පිටික කිරිවෙල. මං කරිවිල ගෙඩියක් පෙන්නන්නද මේ? කරිවිල ගෙඩි. තව තියේ පේන්නේ නැහැ. එහා පැත්තේ තියෙනවා. මේ තමයි වම්බටු ගස්. මම තව ලුණු ගස් ටිකකුත් හිටවලා තියෙනවා. එදී ලුණු ගස් හිටවලා තියෙනවා. තව කරිවිල ගෙඩියක් තියවලට පෙන්නන්නද? මේ තියෙන්නේ. කරිවිල ගොඩක් හදුනා අපි හැදුවා. උනේ වීඩියෝ එක ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ලයික් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරලා ගන්න එහෙනම්. ඉතින් වීඩියෝ කරා තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.